හාර හැමෝටම good morning. ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ උදේ වරුවේ. අද දවස උදා වෙලා තියෙනවා 17 වෙනිදා. අපේ business studies වල second part එක දවල් එකට තියෙනවා. එතකොට පළවෙනි දේ තමයි එකට කලින් විභාග ශාලාවට යන්න කල් වෙලා ඇතුව ගිහලා හරියටම තමන්ගේ විභාග අංකෙත් එක ඩෙස් එක හොයාගෙන ඩෙස් එක පිහදගෙන ලෙන්ස් ඔක් කරගෙන යන්න ඩෙස් එක පිහදගෙන ඩෙස් එක හෙල වෙනවා නම් එම එක හදාගන්න මිස් කෙනෙක්ට හරි ටක් ගාලා කියලා නැත්නම් ඩෙස් එක මාරු කරගන්න උනත් පුළුවන්. මිස් කෙනෙක්ට කියලා ටක් ගාලා ඒ දේවල් බලලා කරගන්න. මොකද පැය 3යි විනාඩි 10ක ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ. සුපුරුදු විදිහට ඔයාලා දැන් ප්‍රැක්ටිස් කරලා තියෙනවා පේපර්ස් කිහිපයක්ම. ඒ වගේම විෂය නිර්දේශයේ අවශ්‍යම තැන් ගොඩක් ඔයාලා බලලා තියෙනවා. අද පේපර් එකේ අහන ගොඩාක් තැන් ඔයාලා පේපර් එකේ අද අහන තැන් ගොඩාක් ඔයා පේපර් එකටත් කලින්ම බලලා තියෙනවා. දැන් ගොඩක් බලලා තියෙනවා. දැන් පේපර්ස් කිහිපයක්ම ලියලා ප්‍රැක්ටිස් කරලා තියෙනවා. පුරුදු වෙලා පුහුණු වෙලා තියෙනවා. ඒක තමයි වටිනාම දේ. වැදගත්ම දේ. පුහුණුව තියෙනවා. ඒ වගේම පාස් පේපර්ස් උත් ගොඩාක් පාස් පේපර්ස් කිහිපයක්ම බලන්න නැති. පාස් පේපර්ස් කිහිපයක්ම කරන්න ඇති. එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේ මැච් එක අහන්නේ. කලබල වෙන්න යන්න එපා. දර් පේපර් එකේ ප්‍රශ්න 8ම කියවන්න මුලින්ම කියවලා 8න් 5 තෝරගත්තම ඇති. කැමති තුනක් හිතන තුනක් අතහරින්න මේ තුන හොඳයි මේ 5 හොඳයි කියලා හිතනවා මේ 5 හොඳයි. ඒ ගැන ආපහු විශ්වාස කරලා ලියන්න පටන් ගන්න. ලියන හැම වෙලාවෙදීම ප්‍රශ්න උත්තර කියවමින් ලියන්න. ප්‍රශ්නෙත් එක්ක කරුණු දක්වන්න තියෙන ඒවායි කරුණු 4ක් වගේ ලියුවම ඉතාම ප්‍රමාණවත්. පැහැදිලි කරන්න තියෙන ඒ වගේ ඡේදමය ස්වරූපයෙන් අවශ්‍යම තැන් ටික පැහැදිලි කරාම ප්‍රමාණවත්. හරිද? වැඩි අපි දිගින් දිගටම අපි සෙෂන්ස් කිහිපයක්ම අරගත්ත නිසා නැවත නැවත කියන්න ලොකුවට දේවල් නැහැ. ඇය 3යි විනාඩි 10න් පාවිච්චි කරන්න. හරි විනාඩි 30න් 30 ප්‍රශ්න වලට මාරු වෙවි ලියන්න පුළුවන් නම් වඩා හොඳයි. අනිවාර්යයෙන්ම එහෙම ලියන්න. ප්‍රශ්න 5ටම උත්තර ලියන්න. හිස්තැන් මුකුත්ම තියන්න එපා. හරි? අපි කියන දන්නේ නැතිම කාරණාවක් આવත් ඒ හා සමගාමී සංකල්පයක් හරි ගල්පලා උත්තර පත්‍රය ෆිල් කරලා එන්න. ලස්සනට හිස්තැන් තියන්න නැතුව අමතර කොළ ගන්න පුළුවන්. අමතර කොළ වලත් පිටු අංක දාගන්න. විභාග අංකේ හරියට දාන්න. ලියන්න තමයි තියෙන්නේ. රයිට් අපි කියනවා අත කැඩෙනකන් අද ලියන්න ඕනේ. ඒක තමයි ටාගට් එක. අත කැඩෙනකන්. පැය 3 විනාඩි 10න් වතුර බෝතලයක් අරන් යන ටොෆි කිහිපයක් අරන් යන ඩෙල්ටා ටොෆි වගේ විභාග ශාලාවේ ශබ්ද දිගාරනකොට ශබ්ද ඇහෙන්නේ නැති ටොපි කොළ ටිකක් තියෙන ටොපියක් අරන් යන්න. හොඳ කඩේකින් ගන්න. හොඳ ටොපි ටිකක්. ගිහිල්ලා උත්තර ලියන්න. උත්තර පේපර් එක කියවන්න. දන්න ප්‍රශ්න එනවා. ඔයාට කියන්නේ සමහරවිට සමහර එකට වඩා දෙක ලේසි වෙන්න පුළුවන්. දෙකට වඩා සමහර තුන ලේසි වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා එකම ලියන්න ඕන, පහම ලියන්න ඕන එහෙමත් නැහැ. සාමාන්‍ය ඉතින් ඔයා ප්‍රැක්ටිස් කරලා තියෙන ප්‍රශ්න ඇතුලේ ගොඩාක් එක පහ එහෙම තියෙනවා නම් ඉතින් ඒවා ගොඩක් වෙලාවට ඔයාලට සිලෙක්ට් කරගන්න එක වාසිදායක වෙන්න පුළුවන්. නෑ නෙමෙයි. කෙනෙක්ට එකට වඩා දෙක ලේසි වෙන්න පුළුවන් උදාහරණයක්. ඒ වගේ නැත්නම් එක ලේසි වෙන්නත් පුළුවන්. පහ ලේසි වෙන්නත් පුළුවන්. අට ලේසි වෙන්න පුළුවන්. ඒ වගේ තම තමන්ට කන්ෆිඩන්ස් එක තියෙන තම තමන්ට කරන්න හැඟෙන දැනෙන දේ කරලා එන්න. හරි? අද උදේත් චුටක් ඕනම් බලන්න ඕන තැන් තියෙනවා නම් ඒ තැන් ටිකක් බලලා හොත චවයෙන් යන්න. අද දෙන ඕනම ප්‍රශ්න පත්‍රයකට අද දෙන ඕනම පේපර් එකකට මම ලියනවා. මට ආපහු එතනින් එහාට තර්කයක් නෑ. මට ආපහු මේ සබ්ජෙක්ට් එක නැතිනම් මම මේක කරනවම තමයි කියන විශ්වාසයෙන් යන්න. එන හැමෝටම ජයග්‍රහණය ලැබෙන්න. අද හොඳට ප්‍රශ්න පත්‍රය හොඳට කියවලා හොඳ අවබෝධයෙන් හොඳ ඉතාම අර අපි කියන්නේ ඉතාම සංසුම් මනසකින් හොඳ ඉවසීමකින් හොඳ කාල කළමනාකරණයකින් ප්‍රශ්න පත්‍ර වාට කරන්න හැකියාව ශක්තිය අනිවාර්යයෙන්ම ආගාව තියෙනවා. අනිවාර්යයෙන්ම හැම ළමයෙක්ට මේ අවස්ථාව තියෙනවා. එහෙනම් දිනලා එන්න අපි අද රාත්‍රී 7ටත් හම්බ වෙනවා. අවසාන සාකච්ඡාව ක්ලාස් එකක් විදිහට යන රාත්‍රී 7ට අපි හම්බ වෙනකන් අත කැඩෙනකන් ලියලා උත්තට ප්‍රශ්න 5ම පිරිච්ච උත්තර ලියලා හැකි ඉක්මනට එහෙනම් ගෙදර එන්න. කට්ටිය එහෙනම් අද ගිහිල්ලා ජයග්‍රහණය අරගෙන
එන්න. රයිට්.